හෙලෝ හැමෝටම සුබ දවසක් වේවා. ඔන්න සෑහෙන දවසකින් වීඩියෝ එකක් කරන්න උනා ඇත්තටම. ඉතින් මේ තව දවස් පහ වුණොත් මේ වීඩියෝ එකේ වටිනාකම පොඩ අඩු වෙනවා. ඉතින් ඒක නිසා අද වීඩියෝ එක අනිවාර්යෙන් මම කරන්න ඕනේ. කලින් වීඩියෝ එක මම කරේ ඒ වීඩියෝ එක කරාට පස්සේ ඇත්තටම අද තමයි වීඩියෝ එකක් කරන්න උනේ. කලින් වීඩියෝ එක කරේ වින්වින් එකේ මගේ සෙලර් account එකේ ලක්ෂ 3 රීච් වුණාට පස්සේ. අද වීඩියෝ එක කරන්නේ ලක්ෂ 4 රීච් වුණාට පස්සේ. අනේ මේ අද ගෙදර එනකොට මගේ ෆෑන් එකේ ජිරි සද්දයක් ඇහෙනවා. ඒක හදා ගන්න එකක්. ඔයගලන්ට මේ මගේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක විදිහට ෆෑන් එකේ ජිරි සද්දෙත් ඇහෙනවා. ඒක එච්චර ගණන් ගන්න එපා. මං කියන එක අහගෙන ඉන්න. රයිට්. ඉතින් මම මේ මේක පෙන්නලාම ඉන්නම්. ඊට පස්සේ ඉතුරු දේවල් ටික කියන්නම්. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක මට කියන්නේ ගොඩක් එඩිට් කරන්න අරමුණු කරන්න වෙලා නැහැ. ඒ නිසා මම මෙහෙමම කැමරා එක අනිත් පැත්ත හරවනවා. ඔයගොල්ලන්ට පේන විදිහට පැහැදිලි වෙන විදිහටයි අපි බලන්නේ. ඉතින් ඔයාලා මේ account එක නම් මගේ කල්ලියොත් දැකලා තියෙනවා. මේ account එකේ මේ විදිහ මම ලක්ෂ 6කට වඩා earn කරලා තිනවා. මේ වගේ තවත් accounts 3ක් තියෙනවා. එකක මම ලක්ෂ 8කට වඩා earn කරලා තිනවා. අනිත් එකේ 70000කට වඩා income එකක් තියෙනවා. මේ තමයි මේ වෙද්දි මගේ ඉස්සෙල්ලා account එක. මේක තමයි ලක්ෂ 4 රීච් වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න බලන්න. අද මැයි 6 වෙනිදා. නමුත් ඇත්තටම මේ ලක්ෂ 4 රීච් උනේ කවදද දන්නවද? මැයි 3 වෙනිදා. මට එදා ලක්ෂ 3 රීච් වෙනවා කියන එක ඒ තරම් අර නෝට් වෙලා තිබෙන්නේ නැහැ. ඒක නිසා මට එදාට අදාළ වීඩියෝ එකක් කරන්න මේ එහෙම සූදානම්කින් හිටියේ නැහැ. ඒ සූදානම්කින් හිටියේ නැති නිසා ඒක තව පහ වුණා. ඒක තමයි උනේ. මට මේක පොඩක් ඉන්න. ඔන්න බලන්න මේ අද ඔන්න 3 වෙනිදා මෙදා තමයි රීච් උනේ ලක්ෂ 4යි. ඉතින් අද 6 වෙනිදානේ. ඉතින් අද 6 වෙනිදාත් ඔන්න බලන්න. අද 6 වෙනිදාට අදාළව ඉන්කම් 3ක් ඇවිල්ලා තියෙනවා මට. ඒතර එකක් 790 ප්‍රොඩක්ට් එකක් සෙල් වෙලා 2190 මේ 2500 ඇවිල්ලා තියෙන shop onboarding benefit එකක්. ඉතින් ඊයේ දවසෙත් ඒ වගේ ඉන්කම් කිහිපයක්ම ඇවිල්ලා තියෙනවා 1990ක් 2500ක් 2500ක් ඒ වගේම 400ක්. right. ඉතින් මෙන්න මේ වගේ වින්වින් එකේ platform එකේ seller කෙනෙක් විදිහට ඔයාට income ලබා ගන්න පුළුවන් විදි ගණනාවක් තියෙනවා. ඉතින් මගේ shop එකක් තියෙනවා වින්වින් එකේ store එකේ. winwinlk.com කියලා කියන්නේ e-commerce platform එකක්, online shopping platform එකක්. මේ shopping platform එකේ seller කෙනෙක් වෙන ඕනම කෙනෙක්ට තමන්ගේම නමින්, තමන්ගේම brand name එකකින් තමන්ගේම shop එකක් open කරගන්න පුළුවන්. ඉතින් මෙතන අපේ location, අපේ විස්තර ඔක්කොමත් එක්ක ඔන්න වගේ store එකක් ඔයාට open කරගන්න පුළුවන්. ඉතින් මම විතරක් නෙමෙයි තව sellers ගොඩාක් ඉන්නවා. මේ තියෙන ඒ වගේම ෂොප් එකක් මම තවත් අතට මේ තියෙනෙත් ඒ වගේම ෂොප් එකක් කරන කෙනෙක්. ඉතින් මේ සිස්ටම් එක හරහා ඔයාට දෛනිකව ආදායම උපයන්න පුළුවන්. මේ ඔයාලට පේනවනේ මම දිනපතා ආදායම උපයනවා කියලා. දිනපතා ඔයාට ආදායම උපයන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සමහර ඉන්කම් අපේ wallet එකට අද එනවනම් හෙට දවසේ අපේ බැංක් එකට එනවා. විශේෂයෙන් shop onboarding benefit එකක් අද අපේ wallet එකට ඇවිල්ලා තියෙනවා නම් account එකට ඇවිල්ලා තියෙනවා නම් ඒක හෙට වෙනකොට අපේ බැංක් එකටත් එනවා. ඉතින් ඔයාට ශනිකව මුදල් උපයන්න ඉක්මනට සල්ලි හම්බ කරන්න මේ platform එකේ විදි ගණනාවක් තියෙනවා. ගොඩක් අය මේ ගැන තාම දන්නේත් නැහැ. ඉතින් ඔයාට පුංචි තැනක ඉඳලා ව්‍යාපාරයක් පටන් ගන්න හොඳම අවස්ථාව කියලා කිව්වොත් හරි. ඉතින් ඒ වගේම තමයි ගොඩක් අයට ආසාවක් තියෙනවානේ තමන්ටම කියලා ව්‍යාපාරයක් ගොඩනගා ගන්න, මට මගේම කියලා බිස්නස් එකක් ගොඩනගා ගන්න ඕන කියලා. අන්න ඒකට හොඳම තැන කියලා මේ කියන්න පුළුවන්. ඒ වගේම ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මේක ෆෝන් එකෙන් කරන්න පුළුවන්ද කියලා. නැත්නම් ලැප්ටොප් එකක් ඕනමද එහෙම කියලා අහනවා. ඉතින් මට ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි මමත් මුලින්ම ෆෝන් එකෙන් තමයි පටන් ගත්තේ. හැබැයි අපි බිස්නස් එකක් කරනවා කියලා කියන්නේ හැමදාම මේක තැන ඉන්නවා කියන එක නෙවෙයිනේ. අපි ටික ටික දියුණු වෙනවා. අන්න එතකොට අපිට පුළුවන් අපේ බිස්නස් එකටම අවශ්‍ය වෙන දේවල් වලට අපි හම්බ කරන මුදල අපිට යොදව ගන්න. ඉතින් අපි ෆෝන් එකකින් බිස්නස් එක පටන් අරගෙන අපිට පුළුවන් කාලයක් යනකොට ලැප්ටොප් එකක් අරගෙන අපේ වැඩ ටික අපිට පහසු කරගන්න. ලේසි කරගන්න. ඉතින් හැබැයි ඔයාලට ෆෝන් එකෙන් පටන් ගන්න පුළුවන් කියන එක අනිවාර්යව මට කියන්න පුළුවන්. ඊළඟට ගොඩක් අය අහන දෙයක් තමයි මේකට අපි සල්ලි යොදවන්න ඕනද කියලා. සල්ලි හම්බ කරන්න සිස්ටම් හදලා තියෙන අය ඒව අපිට නිකන් දෙන්නේ නැහැ. ඒ නිසා ඔයා නිකන් දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳම දේ තමයි ජොබ් එකක් කරන එක. ඔය part time job කියලා කිව්වහම තියෙනවා එක දේවල් තියෙනවා. ඒවා හරිද වැරදිද කොච්චර කාලයක් කරන්න පුළුවන්ද කියන මම දන්නේ නැහැ. හැබැයි එහෙම තියෙනවා කියලා කියනවනේ නේද? ඉතින් ඒ මොන හරි දෙයක් කරා නම් ඕකේ. හැබැයි ඔයා කරන්නේ ව්‍යාපාරයක් නම් ඒ වෙනුවෙන් කොහොමද මූලික ප්‍රාග්ධනයක් තියෙනවා. හැබැයි බොහොම පුංචි මුදලකින් ඔයාට හිතා ගන්නවත් බැරි බොහොම පුංචි මුදලකින් ඔයාට ඔයාගෙම කියලා ව්‍යාපාරයක් ගොඩනගා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ. ඔයාට ඔයාගෙම කියලා මම මේ කියන හරිම බර වචනයක්.
අපි තවත් platform එකක work කරනවා කියන එක නෙවෙයි. ඔයාට ඔයාගෙම කියලා ව්‍යාපාරයක් business එකක් online business එකක් ගොඩනගා ගන්න මේ තුල අවස්ථාව තියෙනවා. ඉතින් win-win එකේ service packages රුපියල් 2000 ඉඳලා පටන් ගන්නවා. මම ඒකයි ඔයාට කිව්වේ බොහොම පුංචි තැනක ඉඳලම ඔයාට business එකක් කරන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි අරව මේව courses මොකුත් නැහැ, trainings වලට සල්ලි අය කරනවා. ඒ මොකක්වත් නැහැ. course වලට කියලා වියදම් කරන්න මොකක්වත් නැහැ. ඔයාට මේක කරන්න අවශ්‍ය වෙන දැනුම කියන දේ නොමිලේම හම්බ වෙනවා. දැනුම නොමිලේ free. right? ඉතින් ඒක නිසා ඕනම කෙනෙක්ට ඔයා රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, ඔයා ගෘහිණියක් වෙන්න පුළුවන්, රැකියාව විරහිත වෙන්න පුළුවන්, O level අවසන්, A level අවසන් කෙනෙක් ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. මමත් මුලින්ම යුනිවර්සිටි යද්දි තමයි මම බිස්නස් එක ස්ටාර්ට් කරන්නේ. ඉතින් මේ ඕනම කෙනෙක්ට ඔයාට සාමාන්‍ය සෝෂල් මීඩියා භාවිතයක් තියෙනවා නම්, ඒ කියන්නේ Facebook, WhatsApp, TikTok වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපි ඔන්ලයින් බිස්නස් කරනකොට අනිවාර්යෙන් අපිට ඒ හා සම්බන්ධ යම්කිසි භාවිතයක් තිබිය යුතුමයි. right? අපිට ඒක වැඩි දියුණු කරගන්න පුළුවන් දේවල් ඉගෙන ගැනීම හරහා. නමුත් පාවිච්චි තියෙන්න ඕනනේ. ඉතින් ඒක නිසා මේ එහෙම තියෙනවා නම් ඔයාට පුළුවන් win-win එකේ platform එකේ ඔන්න ඔයාට ඇත්තටම අමතර ආදායමක් නෙමෙයි, ඔයාගේම ව්‍යාපාරයක් ඔයාට ආරම්භ කරන්න. ඉතින් ඔයාට මාව contact කරගන්න පුළුවන්. මම description එකේ YouTube එකේ description එකේ මොනවා හරි details දාලා ඇති. ඔයාට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ මොන හරි දෙකකින් මාව සම්බන්ධ කරගන්න. එහෙම නැත්නම් ඔයාට මේ වීඩියෝ එක හම්බෙන තැනකින් ඔයාට පුළුවන් වැඩිදුර විස්තර මේ ගැන දැනගන්න. මම කරන programs තියෙනවා. මම කරන වැඩසටහන තියෙනවා. ඔයාට පුළුවන් live වැඩසටහනකට ඇවිල්ලා මේ ගැන සියලුම විස්තර බොහෝම පැහැදිලිව දැනගන්නත්. එහෙනම් හැමෝටම සුබ දවසක්. ලක්ෂ 5 වීඩියෝ එකකින් අපි ආයෙත් මුණ ගැහෙමු. ඊට කලින් පුළුවන් වීඩියෝ එකක් දාන්න. right? හැමෝටම good luck. Thank you.